දන්න කියන කාලේ ඉඳන් ජීවිතේ කඹරලා තියෙන කාටද? සත්පුරුෂයන් මේ තාත්තේ බොහොම කරුණාවෙන් දේශනා කරන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේක අපත් කරන්න එපා. මොකක්ද අර මං උද්දෘත කරපු ගාතාව? ඉස්සරලම කියනවනේ සබ්බ පාපස්සා කරන එනතුනි සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? හැම පාපයක්ම කරන්නේ මොන ආත්මෙද? ඔක නවත්තන්න. බුදුරු උගන්වනවා කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්නලු. ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි ඉතින් ඕක කරන්නේ නැත්තේ? සියලු බුදුරුන්ගේ අනුශාසනාව මිනිස්සු වෙලා උපදින්නෙම පින්නතුනි එක කුසලයක්වත් කරන්න නෙමෙයි. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? අතන්ට හිතන හැටියට මොනවා වගේ කරන්නද? ඔය දැන් කියයි සියල්ල දන්න පින්නතෝ. මේ ඉතින් අපි අපේ අම්මගේ තාත්තගේ එකතු වීමේ ප්‍රතිඵලයක් විදියට කලලට රැඳිලා මෙහා විපදුනා කියලා. ඔය කොහොම කියනවා පින්නතුනි මේ දවස්වල. එහෙම හරි කමක් නැහැ. එහෙමනේ උපදින්. ඉපදුනේ මේ තරම් භාග්‍යවන්ත විදිහට, ඔය තරම් වාසනාවන්ත විදිහට මතක තියාගන්න. අපි ඔහොම ඉපදුනේම පින්නතුනේ මේ සංසාරේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පෙරම් පුරන්න විතරයි. පින්කම් කරන්න විතරයි. කුසල් කරන්න විතරයි. එක වචනයකින්වත් මම යෝජනා කරනවා මේ පින්නතුන්ට සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. එක වචනයකින්වත්. දැන් මොකද පින්නතුනේ වචනෙන් සංසාරේ දිග්ගස්සනවා කියලා කියන්නේ? වචනේ මම පින්නතුනේ ගොඩක් වෙලා බණ කියන්නේ විනාඩි 45ක් විතර කියන්නේ. මට දැන් වෛද්‍යවරු කියලා තියෙන්නේ බණ කියන එක නවත්තන්න කියලා. නමුත් දැන් අද දොස්තරලා කිව්වා කියලා මම මෙතෙන්ට ආවේ නැත්නම් එහෙම. අද උදේ පැය භාගයක් කිව්වේ. මේ ටික හොඳට මතක තියාගන්න. දැන් කියන්නේ එහෙම නෑ හොඳේ පැය ගානක් බලාගෙන හිටිය විනාඩි 45ක් බණන්න නෙමෙයි කියලා. හොඳට තේරුම් ගන්න. වචනය හරි වැදගත් නිවන් දකින්න. කොහොමද වචනේ වැදගත් වෙන්නේ? කොහොමද වචනේ බලපාන්නේ? දැන් ඔය අර දැක්කද පහුගිය දවස්වල මේ සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනහම වැඩිපුරම කරගන්න දෙයක් තමයි අපි තරහකාරයෝ වැඩි කරගන්නවා. වැඩිපුරම කරගන්න දෙයක් තමයි වෛරක්කාරයෝන්ගේ හිතවල තියෙන වෛරී සහගත සිතුවිලි අදහස්. ඒවා අර එකතු කරගන්න එක තමයි කරන්නේ. මිනිස්සු වෙලා ඉපදුනේ වෛරය නැති කරන්නද පුරව ගන්නද? වෛරය නැති කරන්න මම යෝජනා කරනවා. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. කොහොමද ඕක කරන්නේ? දැන් ඔය මම මේ කියන විදිහට කරන්න ඕන හොඳ? හෙට ඉඳන් මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොට? ඔයා කියලා බැන්නට කාටවත් කේන්ති යනවා? තෝ කියලා බැන්නාම පින්නතුනේ කේන්ති ඇවිස්සෙනවා. එහෙනම් හෙට ඉඳන් මොකද කරන්න ඕන? ඔය කට ඇරලා
මේ මනස කවදාව පැහැදිලිද මන් තමන් කියන එක අයත් කියන්නද ඔය කට ඇරලා මිම්මනස කවදාව කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා පැහැදිලිද දැන් එන හෙට ඉඳන් කාටවත් තෝවත් නොකිය ඉන්න ඕනේ පැත්තන්ට තේරෙන්නේ නැත්තම් මේ තෝ කියලා කියනකොට කොහොමද වෛරය විශ්සෙන්නේ කියලා ඔය යන ගමන් කාට හරි තෝ කිය බැන බැන යන්නකෝ එතකොට බලාගත්ත හැකි ඔය වචනේ තියෙන බරපතලකම ඔච්චරයි වචනයක් කියන්න එක්ක වෛරයක් ඇති වෙනව නැත්නම් වෛරයක් නැති වෙනව අර දැක්කද පහුගිය දවස්වල අර පොඩි එකාගේ බෙල්ල කපලා තිබ්බා මේ අවුරුදු 5 පැටියට මං ඒ පීයක් දැක්කා ඒ පීයේ විදිහට නම් කපලා මරන්න හරි අමාරුයි එළවලු කපන පීයකින් බෙල්ලකට කපලා මැරිය හැකිද සාමාන්‍යයෙන් රාත්තල් 30 40ක බරක් පදින්න ඕන බෙල්ල කැපෙන්න එකපාර අර මට හිතෙනවා ඒ පොඩි එකාගේ බෙල්ල අරගෙන බෙල්ලට කොටන්න ඇති කියලා තමන්ගේ ලේම්මසින් ජාතක කරපු දරුවා කොහොමද පින්නතුනේ ඔය කරන්නේ ඔය හරි කරන්න පහසුයි ඒව හරි කරන්න ලේසි මොනා කරනකොටද සංසාරේ කොච්චර වෛරයක් තියෙන්නද සංසාරේ කොච්චර තරහක් තියෙන්නද සංසාරේ කොච්චර නම් පින්නතුනේ ද්වේෂයක් තියෙන්නද එනිසා මතක තියාගන්න ඒව හරි බරපතලයි ඔය සමහරු කියනව නේද මං ඒ කියන විදිහටම කියන්නද තොපි මරාගෙන මැරනවා කියලා ඔය ඕන තරම් කියනවා කියන්නේ එහෙම දැන් පේනවාද කියපුවාම ඒවා කරන විදිහ තරහව වෛරය ඇති වුණාම පින්නතුනේ ඒක නැති වෙන්නේ නැහැ ලේසියකට ඒක වෛරය පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහම ඈතින් ඉපදුනහම පින්නතුනේ වෛරය පිරිමහන්න උපදින්නේ ලං වෙලා වෛරය පිරිමහන්නේ ළඟට එක්කහුව වෙලා එනිසා මතකද ඔය සමහර අම්මලා තාත්තලා කියනව නේද දරුවන්ට කියන්නද තොපි නම් අපේ හතුරුමද කොහෙද කියලා මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති මං කියන බොහෝ පැතිවල එහෙම කියනවා සමහර අම්මලා තාත්තලා කියනවා සමහර දරුවෝ කියනවා මට කියන විදිහට කියන්න පුළුවන් මේව පටිගත කරන හින්දා කියන්න බෑ සමහර දරුවෝ කියනවා දරුවන්ට අප්‍රිය වෙනවනේ දෙමව්පියෝ මේ පැතිවල තාත්තලා බොනවද නැහැ දැන් සහතිකවම දන්නේ නැති ඉඳහන්න අතෝ රියැක්ෂන් දාන විදිහට මට හිතෙන අනෙක් සරම් පැතිවල රැඩියම් බොනවා කියලා කෙසේ හෝ වේවා එහෙනම් මේක කියන්න වෙනවා හොඳ නොකිය ඉන්න කියලා හිටිය අර බොනවා කියලා කියපු හින්දා මේ කියන සමහර ළමයි කියනවා හාමුදුරුවනේ අරකා මරන්න හිතිලාලු තියෙන්නේ කවුද අරකා කියන්නේ මෙහෙනම් හොඳටම පත්තියම් පින්නතුනේ වැඩේට ඒ කියන්නේ ඒක හොඳට ජෙල් වෙලා යනවා කවුද තාත්තා ඇයි ඔල්ලා කියනවා හාමුදුරුවනේ හැමදාම කෙලලා ඇවිල්ලා අම්මත් එක්ක දබර වෙනවලු අම්මට තඩි ගහනවලු දන්නවනේ තඩි ගහනවා කියන්නේ අර ගසන එකට එතකොට කුණුහරුප කියනවලු කවුද කියන්නේ තාත්තා දැන් ඔයත් කල්පනා කරගන්න ඕන අපේ අල්ලපු ගෙවල් වල අපේ ගෙදර මෙහාවල්ලු ගැන මේ කියන්නේ මෙහාවල්ලු ආයි කියලා හොඳට සිහිය තබා ගන්න මේවා මෙතන ඉතින් තාත්තලා ඉන්නවද දන්නේ නැහැ කමන්න ඔය පාරදී හරි කමන්න මෙව ඇහෙනවා ඇතිනේ පින්නතුනේ